මේ අනුරාධපුරේ සෙට් එකක් ආවා ගියපාර. එතන එකෙක් මට මේ කතාව ඉදන් නුගේ කොටත් මොකක් හරි වෙලා ඇදිලා ඒ හින්දා කියන්නම් මේ එකෙක් ඇවිල්ලා ඌ මේ අර එහෙනම අනුරාධපුරේ ඉඳන් එනවා කියන්නේම ඌ අර හෙන්න අර බොක්කෙන් ඉන්න එකෙක් වෙන්න නැති නැත්තම් අනුරාධපුරේ ඉඳන් ගම්පහ එනවා ඉලෙක්ට්‍රික් ඉගෙන ගන්න කියලා අච්චර ඔන්ලයින් පුළුවන් කිව්වදී මට ඇවිල්ලා ඌ ඉවර වෙලා ඉඳලා මේ කතා කරලා යන්නවත් ඉඳලා ඇවිල්ලා කතා කරලා ගියේ ඌ කියනවා මේ අමුතු එකෙක් හරිද ලොකු එකෙක් මේ ඇවිල්ලා කියනවා දැන් අනුරාධපුරේ ගල්ගමුවේද මම ඔය කොහේ හරි නැත්තක. ඉතින් දැන් ඔය මෙවුන් ආවම ඉතින් අපිට ඉතින් මතක් වෙන්නේ අලි විතරනේ. ඉතින් කතාව ටික ටික අලි දිහාට තමයි ගියේ. මේ අලි හේව නැත්නම් මේ පැත්තේ. දැන් අහන්න හොඳ නැද්ද දන්නෙත් නෑ. ඉතින් මං ඇහුවා. දැන් වැඩි කතාව ටිකක් යද්දි ඉතින් මම වෙන මොනව අහන්නද උගේ? මං අලි ගැන ඇහුවා උගේ. ඌ එහෙම වෙන ඌත් මගෙන් මොකක්ද අහන්න නෙවෙයි ඇවිල්ලා තිබුණේ. මනුස්සකමට කතා කරලා යන්න ඇවිල්ලා තින්නේ. අර මෙච්චර කල් ඉතින් ඔන්ලයින් දැකලා පළවෙනි පාරට දැක්කේ කියලා ඌ ඉතින් කියන විස්තරේ. ඉතින් ටික වෙලාවකින් මම අලි ගැන ඇහුවා. ඌ කියනවා මේ ඉතින් අලි ඉතින් ඉන්නවද දැන් යද්දි හවස් වෙලා යද්දි දැන් රෑ එහෙම යද්දි අලියෙක් නැද්ද කියලා මම ඇහුවා. මොකද ප්‍රශ්නේ මම ඇහුවා. ඉතින් මට අහන්න දැන් මට තිබ්බේ නෑ. අවුල් නැති නේ මහන්න නැතුව. ඉතින් මේ පැත්තේ උන්ගේ කර මේ මම ඇහුවා ඉතින් ඒක අහලා ඉවරයි. එතකොට මේ ඇහුවට පස්සේ ඌ කියනවා එහෙම ඉතින් අලි ඉන්නවා. ඉතින් අලි මගේ පස්සේ නම් එහෙම ලොකුවට පන්නන්නේ නෑ. අනිත් ඒව කියනවා සීන් නේද? ඒ කියන්නේ මම ඇහුවා අලි එහෙම ගහන සීන් නැද්ද කියලා මම දිගටම ඇහුවා වැඩි. ඌ කියනවා නෑ මට නම් එහෙම අවුලක් නෑ. මේ අනිත් ඒ කියන්නේ ඒව ලොකු කේසයක් නෑ. මේ මගේ යාළුවා නම් අලියෙක් ගහලා මැරුවා. ඌ එහෙමත් කියනවා ඌට අවුලක් නැහැ. උගේ හොඳම යාළුවා මේ ළඟකදී අලියෙක් ගහලා මැරලා. ඉතින් කතාව කල් ඇති. කොහමද මේ යාළුවෙක් එහෙම මේ මැරුවා අලියා කියලා එහෙම උට අවුලක් නෙමෙයි. ඌ කියන්නේ කතාව කල් ගිහිල්ලා ඇති. කොහමද ඒ හින්දා ලොකු අප්සෙට් එකක් නැතුව කියනවා. කියලා මේ මං ඉන්නේ ආයේ දැන් කතාව දිගට මේ කතාව කියද්දි කොහමද ඌයි අරෝයි දෙන්නම ඉඳලා මේ අලියා කොහමද අලුගේ පස්සට පන්නලා දෙන්නේ. ඌත් එක්ක ඉන්නේ අලියා අනිත් එකයි පස්සෙට පන්නන්නේ. එහෙම එකක් ඌ කියන්නේ. පස්සේ තව කතාව කරගෙන යද්දි ඒ කියන්නේ උට කලින් වැඩේ ඒ ලෙවල් එහෙම දැන් මොකක් හරි සෙකන්ඩ් සයිර් තර්ඩ් සයිර් හරියටම කතාව මතක නැහැ. කලින් මේක කරගන්න බැරි වුණේ ඇයි කියන කතාව කොහෙද ඌ කියනවා මේ නෑස ඒ කාලේ ඔය බාහිර වැඩ අනම්මන ටිකක් කරා මම දුවලා සමස්ත ලංකා එහෙම දෙකනේ. ඉතින් ඌගේ පස්සේ ඊයේ බං අලි ඌ දුවලා සමස්ත ලංකා දෙක හරිනේ. ඉතින් ඌත් එක්කින් අනිත් එකානේ මරන්නේ. එහෙම එක ඌ වෙන කතාවක් කියනවා. මට ඒක ඒ වෙලාවෙ එච්චර මීටරුන් නෑ. පස්සේ මං කල්පනා කරද්දි මටත් තේරුණා. ඌ සමස්ත ලංකා දෙක නම් අලියට බැරුවද ඌ පස්සේ නෝ පුරවයිකෙත් පස්සේ දුවලා මරනවා ඇති. එහෙම ඉන්නත් ඔය හොඳටම මතක එකක් මට මතක විදිහට ගියවරුදි ඉලෙක්ට්‍රිකල් සෙමිනාර් එකට තමයි ඔය ළමයි ආවේ. එහි ඉඳන් ඇවිල්ලා එහෙම එකේ. හරි. එහෙම ඉන්නවා අනුරාධපුරේ පැත්තේ ළමයි. බලමු අනුරාධපුරේ කරනවා. ඕන hina වෙන්න හොඳ නැහැ. නමුත් මටත් එක පස්සේ දෙර මම ඒ වෙලාවේ hina වුන්නේ නැහැ. මට ඒ වෙලාවේ ඒක ලොකුට ගාණක් වුන්නේ නැහැ. පස්සේ නිකන් කල්පනා කර ඉඳි තමයි ඔය සීන් එක අපි කතා කර ඉඳි තමයි කිව්වේ මේ. මේක තමයි ඔගේ පස්සේ අලියෙන්නේ නැතුව ඇත්තේ. ඔය ඉන්නවා අනුරාධපුරේ උ. හරි. අනුරාධපුරේ පස්සේ නම් ඇඩියෙන්නේ අනිත් එක පස්සේ නම් එනවා යාළුවා එහෙමත් බැරුවා එහෙම ඌ කියන්නේ.